අයිබෝවන් යාළුවනේ ඔයාගේ මුහුණෙත් නිතරම පිම්පල්ස් එනවද? ක්‍රීම් එකක් ගාලා ටික දවසින් හොඳ වෙලා ආයෙත් එනවද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ පිම්පල්ස් අඩු කරගන්න විද්‍යාත්මක උපකාරී වන සරල පුරුදු 7ක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි එක තමයි මුහුණ අත ගන්න එපා. අපේ අත්වල තියෙන බැක්ටීරියා මුහුණට යනවා. ඒ නිසා නිතරම මුහුණ අත ගන්න එපා. පිම්පල් එකක් කඩන්න යන්නත් එපා. එහෙම කළොත් කලල නැති වෙන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි දවසට දෙවරක් ෆේස් වොෂ් භාවිතා කරන්න. උදේට වරක් සහ රැට වරක් මුහුණ පිරිසිදු කරගන්න. නිතර ෆේස් වොෂ් ගන්න එක නම් හොඳ නැහැ. මෘදු ෆේස් වොෂ් එකක් භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ. තුන්වෙනි එක තමයි පිලෝ කවර නිතර මාරු කරන්න. ඔයා නිදාගන්න කොට්ට උරේ තෙල්, දූවිලි සහ බැක්ටීරියා එකතු වෙනවා. ඒ නිසා සතියකට අවම වශයෙන් දෙවරක් පිලෝ කවර මාරු කරන්න. හතරවෙනි එක තමයි වතුර බොන්න. වතුර බීමෙන් පමණක් පිම්පල්ස් නම් නැති වෙන්නේ නැහැ. නමුත් ප්‍රමාණවත් ලෙස වතුර බොන එකෙන් සමේ සෞඛ්‍යයට හොඳයි. දවස පුරා ප්‍රමාණවත් ජලය පානය කරන්න උත්සාහ කරන්න. පස්වෙනි එක තමයි මේකප් අයින් කරලා නිදාගන්න. මේකප් එක්ක නිදාගත්තොත් පෝසස් වෙහෙන්න පුළුවන්. ඒ නිසා නිදාගන්න කලින් හොඳින් මේකප් ඉවත් කරලා මුහුණ පිරිසිදු කරලා නිදාගන්න. හයවෙනි එක තමයි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ගන්න. හැම කෙනාටම එකම ආහාර පිම්පල්ස් ඇති කරනවා කියලා සාක්ෂි නැහැ. නමුත් සමහර අයට වැඩිපුර සීනි සහ highly processed food ගත්තහම පිම්පල්ස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පළතුරු, එළවලු සහ සමබර ආහාර රටාවක් තෝරගන්න. හත්වෙනි එක තමයි ඉවසීමෙන් ස්කින් කෙයා කරන්න. අද ක්‍රීම් එකක්, හෙට වෙන ක්‍රීම් එකක්, මේ විදියට නිතරම ප්‍රොඩක්ට් මාරු කරන එක සම තවත් අවුල් වෙන්න පුළුවන්. හොඳ රූටින් එකක් තෝරගන්න. සති කිහිපයක් අඛණ්ඩව පවත්වාගෙන යන්න. පිම්පල්ස් එක රැයකින් නැති වෙන්නේ නැහැ. නමුත් හොඳ පුරුදු දිගටම පවත්වාගෙන ගියොත් සමේ තත්ත්වය හොඳ වෙන්න පුළුවන්. පිම්පල්ස් ගොඩක් දරුණු නම් හෝ දිගටම පවතිනවා නම් සමේ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. මේ වගේ තවත් බියුටි සහ ස්කින් කෙයා වීඩියෝ බලන්න ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්න.